ආයිබෝන් සුබ දවසක් කියලා පිළිගන්නවා. අදත් ඔයගොල්ලෝ එකතු වෙන්නේ ටෙක්නෝ ටියුටි YouTube channel එකත් එක්ක. ඉතින් අදත් කතා කරන්න හදන්නේ වැදගත් මාතෘකාවක්. ඇත්තටම පරණ කෙනෙක් අලුත් වුණු විදිය සහ අලුත් වුණු කෙනාගේ අලුතෙන් account එකක් open කරන විදිය තමයි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකට යන්න කලින් පුංචි මතක් කිරීමක් පුංචි ලිමක් තියෙනවා. මේ වෙනකන් අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell icon එකත් all කරලා තියාගන්න. ඒ වගේම description එක බලන්න. description එකේ ඔයාලට අවශ්‍ය links තියෙනවා, අවශ්‍ය විස්තර තියෙනවා. ඒ හැම දෙයක්ම රීඩ් කරන්න. ඔයාලට අවශ්‍ය දෙයක් තියෙනවා account එකක් හදාගන්න, ඒ දේවල් කරගන්න පුළුවන්. මොනවා හරි දැනගන්න තියෙනම් display වෙන phone number එකට මට message එකක් දාන්න. මම අනිවාර්යෙන් reply කරනවා. ඉතින් නොමිලේ දෙන්න පුළුවන් හැම දෙයක්ම මම ඔයාලට නොමිලේ දීලා තියෙනවා. ඒ වගේම ඉදිරියටත් දෙන්න පුළුවන් හැම දෙයක්ම නොමිලේ දෙනවා. හරි. ඉතින් මම අද කතා කරන්නේ පාරනම trading platform එක binary option derive වුණා derive.com එකේ අලුත් interface එක. මේකේ නම වෙනස් වෙලා නැහැ. derive.com තමයි. ඉතින් මේකේ අලුත් interface එක ගැන තමයි කතා කරන්නේ. මේකේ කොහොමද අලුත් account එකක් හදන්නේ කියලා තමයි අද වීඩියෝ එක අරගෙන එන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕනේ trading කියන risk එකක්. ඒක derive විතරක් නෙවෙයි. Binance XM, IQ option, expert option මොනවා ගත්තත් Bybit මොනවා ගත්තත් trading කියන්නේ සෑහෙන risk එකක්. ඉතින් හරියට ඉගෙනගෙන හරි දැනුමක් ඇතුව මේකට එන්න, මේ field එකට එන්න, මේකට අත ගහන්න, සල්ලි යොදවනකොට ඒවා හරි කළමනාකරණයකින් යුතුව යොදවන්න. එහෙම නැති වුණොත් ඔයාලා අන්තිමටම සෑහෙන fail වෙන්න පුළුවන්. right, ඒ වගේම තමයි හරියට ඉගෙනගෙන හරි දැනුමක් ඇතුව, ඉවසීමක් ඇතුව හරි platform තෝරගෙන වැඩ කරනවා නම් ඔයාලට හොඳ ගමනක් යන්නත් පුළුවන්. right, පොඩ්ඩක් මතක් කරන්න මේ මම අන්තිමට ගෙනාපු වීඩියෝ එක. මේක මම ගොඩක් අයගේ ඉල්ලීමකට තමයි ගෙනාවේ. මේකේ තියෙන්නේ Binance එකෙන් XM එකට ඩිපොසිට් කරගන්න විදිය. ඔයාගේ Binance account එකේ තියෙන ඩොලර්ස් ඩොලර් 0.1ක ෆී එකක් විතරක් කැපෙද්දි ඔයාලට පුළුවන් සල්ලි ට්‍රාන්ස්ෆර් කරගන්න. ඉතින් ලොකු ලොකු රේට්ස් වලට ගිහිල්ලා ලොකු ගණන් දෙන්න ඕනේ නැහැ. මේ වීඩියෝ එක බලන්න. මේකේ තියෙනවා A to Z කොහොමද සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්න කියලා මම ලයිව් ට්‍රාන්ස්ෆර් කරලා පෙන්නනවා. right, හරි. ඉතින් මාතෘකාවට එමු. ඉතින් මේ derive කියන්නේ පාරනම trading platform එක. ඉතින් මේකේ අලුත් interface එක ගැන තමයි කතා කරන්නේ. මේක account එකක් හදන විදිහ. ඉතින් ඔයාලා කලින් derive එකක වැඩ කරා නම් loss වෙලා නම් ඉන්නේ account අතහැරලා නම් එන්න අලුතෙන් account එකක් හදාගන්න. අලුත් strategies, අලුත් indicators එක ගොඩක් powerful trading strategy එක අපිට මේ අලුත් එකේ වැඩ කරන්න හැකියාව තියෙනවා. හරි. ඉතින් අද වීඩියෝ එකේ මම account එක හදන හැටි කියලා දෙනවා. account එකේ interface එක මම සාමාන්‍ය විදිහට හඳුන්වා දීමක් කරනවා. ඉස්සරහ වීඩියෝස් වලින් අලුත් strategies, අලුත් bot run වෙන විදිය, අලුතෙන් කොහොමද මේ දේවල් කරන්නේ මේ account එකේ, මේ සියලු දෙයක්ම මම ඔයාලට කියලා දෙනවා. හරි. අපි යමු කොහොමද account එක හදන්නේ කියලා බලන්න. description එකේ දාලා තියෙනවා මේ හැම වීඩියෝ එකම description එකේ තියෙනවා link එක. right, ඒ link එකට ගියාම මෙන්න මේ විදිහට මම මේ description එක open කරගත්තේ. මේ link එකට ගියා, මේ description එකට ගියාම ඔයාලට තියෙනවා මෙන්න මෙතන 1 2 3 4 වෙනියට මෙන්න මෙතන account එකක් open කරගන්න link එක. ඉතින් මේ link එක click කරන්න. මේ link එක click කරාම ඔයාලා එන්නේ මෙන්න මේ වගේ interface එකකට එන්නේ. මෙන්න මේ වගේ interface එකකට එන්නේ. මෙතනදී ඔයාලා මෙන්න මේ open account කියන එක දෙන්න. open account කියන එක දුන්නම ඔයාලට account එක open කරන තැනට එන්න පුළුවන්. right, මම මෙතන දැනට account එකක් හදලා තියෙන්නේ. මම account එකට එන path එක තමයි පෙන්නුවේ. මම දැන් පෙන්නන්නම් step by step ඒ හදපු account එක හදපු විදිය. එතකොට ඔයාලට පුළුවන් ඒක බලාගෙන අලුත් account එකක් හදාගන්න. එතකොට මෙන්න මෙතන අපිට දැනට account එකක් නැහැ. account එකක් තියෙනම් මෙතන login කියලා ගිහිල්ලා අපිට account එකට log වෙන්න පුළුවන්. account එකක් නැති නිසා අපි මේකේ sign up විය යුතුයි. right, ඊට පස්සේ මෙන්න මෙතන ශ්‍රී ලංකා කියලා තියෙන country එක, region එක, ඒක ඒ විදිහට තියන්න. තියලා මෙතන sign up කියන එක click කරගන්න. ඔයාලට කියන්න ඕනේ ඇත්තටම මේ මමත් first time තමයි මේක account එකක් හදන්න. ඉතින් accounts දෙකක් එකක් හදලා experience එක අරගෙන තව එකක් හදනවා කියලා එහෙම හිතුන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම මේ වීඩියෝ එක කරන ගමන් මේ අලුත් account එකක් හදාගෙන යනවා. නමුත් මේක ඇත්තටම පළවෙනි පාරට තමයි මේ හදන්නේ. right, මෙන්න මේ විදිහට තමයි account එක පෙන්වන්නේ. මේ අපි නිකන් sign up කියලා දුන්නේ. මේකේ මුකුත් අපි අලුතෙන් දීලා කිසිම දෙයක් නැහැ. right, මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. ඊට පස්සේ මෙතන අපි බලමු මේ try real trading කියන එක click කරලා right, එන්න ඊට පස්සේ එනවා first name,
last name, date of birth, country of birth, citizenship එක fill කරගන්න. right මම මෙතන දෙනවා අමල් කරුණාරත්න. මම මේ මෙතන එක්සාම්පල් එකක් විදිහට තමයි මේක කරන්නේ. දැන් ඔයගොල්ලෝ මෙතන නම දෙද්දි හරියටම ඔයාලගේ වෙරිෆිකේෂන්ස් ඩොකියුමන්ට් වල කියන්නේ ID එක, ලයිසන් එක, පාස්පෝර්ට් එකේ තියෙන විදිහට හරි ලෙටර්ස් හරි විදිහට දෙන්න, පොඩ්ඩක්වත් වෙනස් කරන්න එපා. එහෙම වුණොත් ඔයාලට මේ account එක වෙරිෆයි කරගන්න බැරි වෙනවා. right හරි ඊළඟට date of birth දෙන්නේ තියෙන්නේ ඔයාලා මෙතනින් ඔයාලගේ මාසය සර්ච් කරගන්න, ඊට පස්සේ දිනය සර්ච් කරගන්න, ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ year එක සර්ච් කරගන්න. right මම මෙන්න මේ විදිහට නිකන් දෙනවා. right මෙන්න මේ විදිහට. ඊට පස්සේ country of birth තියෙනවා ශ්‍රී ලංකා, ඒක සිලෙක්ට් වෙලා තියෙන්නේ. ඒකේ විදිහට තියන්න. ඊළඟට citizenship එක තියෙනවා අපි ශ්‍රී ලංකාවේ පුරවැසියෙක්, ඒකේ විදිහට තියන්න. ඊළඟට next කියන බටන් එක දෙන්න. හරි ඊට පස්සේ අපි බලමු. right ඊට පස්සේ contact number එකක් එනවා. right මම මෙතන දෙනවා 7.113.52.21 මගේ business mobile number එක දීලා මෙතන next කියලා දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් do it later කියලා දෙන්නත් පුළුවන්. right මේක test mail එකක් නිසා මම මේක do it later කියලා දෙනවා. ඊට පස්සේ දැන් ඔයාලගේ phone number එක දීලා එතන next දෙන්න ඔයාලා හදන real account වල. right ඊට පස්සේ මෙන්න මෙතන අහනවා මේ verification එක අහන්නේ driving license එක, national ID එක, passport එක මෙන්න මේ විදිහට දෙන්න පුළුවන්. එතකොට අපි මම මේක දෙන්නේ නැහැ. මම ඔයාලට පෙන්නන්නම්. driving license එකට ගිහිල්ලා next දුන්නොත් ඔයාලට මෙන්න මෙතන පෙන්නනවා scan the QR code with your phone to complete verification, no login required කියලා. right මෙන්න මේ වගේ පෙන්නනවා. මේවා scan කරලා ඒ විදිහට process එකේ යන්න කවුරු හරි බැරි කෙනෙක් ඉන්නවා නම් කියන්න, මම ඒකටත් වීඩියෝ එකක් අරන් එන්නම්. ඉතින් මේක මම හිතන්නේ මේ verification part එක නම් lazy account එක හදලා ඉවරුනාම. right ඊට පස්සේ මම මෙතනින් do it later දෙනවා. ඒකට ඒක අපිට skip කරලා යන්න පුළුවන්. ඊට පස්සේ address එක verify කරන්න තියෙන්නේ. location එක turn on කරන්න පුළුවන්. enter address manually කියලා දෙන්න පුළුවන්. right ඉතින් මම මෙතන address එක manually දෙනවා. ඔයාලට කැමති විදිහට දෙන්න පුළුවන්. right මම මෙතන දෙනවා බද්දගම road ඉක්කඩුව කියලා. right මේ විදිහට දෙනවා. right city එක මම හික්කඩුව කියලා දෙනවා. city එක හික්කඩුව කියලා දෙනවා. province එක අපිට මෙතන බලන්න පුළුවන්. මේක ඇත්තටම මේ ගාල්ල තියෙන්නේ ඒක states province කියන එකේදී ගෝල් කියලා දුන්නම හරි කොළඹ අයට කොළඹ කියලා දෙන්න පුළුවන්. අනුරාධපුරයේ කෙනෙක් ඉන්නවා නම් අනුරාධපුර කියලා දෙන්න පුළුවන්. එහෙම issue එකක් නැහැ. ඊට පස්සේ මේගොල්ලෝ අහනවා postal code එක. ඊට පස්සේ අපිට මේ postal code එක හොයාගන්න පුළුවන්. ලේසිම ක්‍රමය තමයි town එකේ නම ගහලා Google එකේ search කරන්න postal code කියලා. එතකොට යාලා දෙනවා. මම මේකේ මගේ phone එකේ මම search කරගත්තා ඉක්කඩුව postal code කියලා. එතකොට යාමට දීලා තියෙනවා 802යි 40 කියන postal code එක. country කියන එක මෙතන ශ්‍රී ලංකා වෙట్లా තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා මෙතනින් next කියන එක දෙන්න. right හරිම simple. ඊට පස්සේ additional revenue කියන එක දෙන්න. මේක account opening reason කියන එක අහන්නේ additional revenue කියන එක දෙන්න. ඊළඟට මෙතන මේ දෙකටම මේ FAT CA මේක ඊළඟට මේ දෙකටම no කියන එක select වෙලා තියෙන එක බලන්න. මේක no කියන එක දෙන්න දීලා accept කරගන්න. හරි ඊට පස්සේ බලමු. right අපි මේක set වෙලා තියෙන්නේ account එක හදලා තියෙන්නේ. ඉතින් deposit කරනවා නම් deposit කරන කෙනෙකුට මේක deposit කරගන්න පුළුවන්. මෙතන P2P යන්න පුළුවන්, payment agent through යන්න පුළුවන්, crypto වලින් එන්න පුළුවන්. US dollars මෙතන මේ වෙනම තියෙන්නේ. right ඔන්න විදියට මේකේ deposit method ටික තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් account එක හැදිලා ඉවරයි. මේ විදියට තමයි account එක හදන්නේ. ඊළඟට මේ real account එකේ මෙතන dollars නැහැ. මොකද අපි deposit කරලා නැහැ මේ වෙනකොට. ඊට පස්සේ demo එකට ආවම demo එකේ dollar 10000ක් තියෙනවා. ඔයාලට මේක තියෙන්නේ practice කරන්න. right ඊට පස්සේ මෙතන CFDs කියලා මෙතන තියෙන ඔයාලට බලා ගන්න පුළුවන්. demo එකේ තියෙන මෙතන මේක real එකට මාරුත් real එකේ සල්ලි නැහැ. ඊළඟට මෙතන gold market එක මෙතන active කරගන්න පුළුවන්, crypto active කරගන්න පුළුවන්. right මේ විදියට තියෙනවා. ඊට පස්සේ options කියන එකට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් පුරුදු විදියටම derivative trade තියෙනවා, derivative bot තියෙනවා, smart trade තියෙනවා. right මේ ඔක්කොම ටික මෙතන තියෙනවා.
ඉතින් ස්මාර්ට් ට්‍රේඩර් කියන එක ඇතුළට ගියාමත් අර පරණ ස්මාර්ට් ට්‍රේඩර් වගේම තමයි ලොකු වෙනසක් වෙලා නැහැ. ඉතින් වැඩ කරගෙන යන්න තියෙන්නේ. මේක ඉන්ටර්ෆේස් එක අප්ඩේට් වුණාට හැබැයි ඉන්ඩිකේටර්ස් ඒ තියෙන දේවල් ස්ට්‍රැටජීස් වෙනදට වැඩිය ගොඩක් ඇකියුරේට් වෙලා තියෙනවා. රයිට්? මෙන්න මේ විදිහට තමයි ඉන්ටර්ෆේස් එක පෙන්වන්නේ. ඊට පස්සේ අපි ස්මාර්ට් ට්‍රේඩර් එකට ගියේ. ඊට පස්සේ මෙතන ඩෙරිව් ට්‍රේඩර් කියන එකට ගියාම ඒ විදිහටම තමයි මේක පෙන්වන්නේ. පොඩි වෙනස්කම් තියෙනවා. ඒක ඔයාලට මම කියලා දෙන්නම් ඉස්සරහට. රයිට්? මේ තියෙන්නේ මෙතන තමයි අර ඇවිල්ලා තියෙන්නේ. මේක ඔයාලට මතක ඇති අර X trading AI එකේ වගේම තමයි. රයිට්? මෙතනින් ඇවිල්ලා තියෙන්නේ. මෙතන වෙනස් කරගන්න පුළුවන්. දැන් ඕවන් ඩවුට් මෙතන වෙනස් වෙනවා මේ විදිහට තමයි ඩෙරිව් ට්‍රේඩර් එක ඉන්ටර්ෆේස් එක වෙනස් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඔය ටික තමයි මූලිකව කියන්න තියෙන්නේ. මේ මෙතන rise and fall, trade on gold මේ වගේ තියෙනවා. මේ rise and fall කියන්නේ ඩෙරිව් එකේ ගොඩක් accurate strategy එකක්. හොඳ return rate එකක් දෙන. ඒ නිසා තමයි මේක මෙතන මේ විදිහට පෙන්වන්නේ. right? මේ මෙතන trade type ටික පෙන්නනවා, ඩෙරිව් bot එක පෙන්නනවා, smart trader ඒ තියෙන options තමයි පෙන්වන්නේ. right? මේ තියෙන options ඒ කියන්නේ bot එක ඇතුලේ මෙන්න මේ අපිට බොට්ලා හදන්න පුළුවන් මෙන්න මේ trade type වලට. ඩෙරිව් ට්‍රේඩ් එකේ තියෙනවා මෙන්න මේ options ටික. ස්මාර්ට් ට්‍රේඩ් එකේ තියෙනවා මේ options ටික. මේ කියන්නේ මේ trade type තමයි මේ අදාළ මේක ඇතුලේ තියෙන්නේ. right? ඒ ටික තමයි මෙතන පෙන්වන්නේ. ඕක තමයි මූලික වශයෙන් මේක ඉන්ටර්ෆේස් එක. ඉතින් ලොකු දෙයක් නැහැ. හෝම් එකට ආවම normally ඔයාලට මේක බලන්න පුළුවන්. right? මේ හැමදේම මෙතන විස්තර තියෙනවා. right? එතකොට මම හිතන්නේ පැහැදිලි ඇති පෝර්ට්ෆෝලියෝ කියන එකට ආවම ඒ පෙන්වන්නෙත් මෙතන crypto USD P2P payment agent ඒ ටික අපි දැන් payment agent කෙනෙක්ගෙන් deposit එකක් කරගන්නවා නම් අපිට ලොකු දෙයක් නැහැ payment agent කෙනෙක් select කරගෙන මේ එතනට ඇවිල්ලා මේ උද්‍යංග රූපසිංහ මෙයා ඉන්නවා ඉතින් මේ වගේ ගොඩක් අය ලොහන්ද සිල්වා ඉන්නවා ඉතින් මේ වගේ හොඳ ඒජන්ට්ලා ඉන්නවා ඔයාලට පුළුවන් එහෙම කෙනෙක් select කරගෙන එයාගේ contact details අරගෙන කතා කරලා rates බලලා withdrawal එක deposit එක කරගන්න. ඒ වගේම withdrawal එකත් එහෙමයි ඔයාලා profit කරන ටික ඒ ඔයා deposit කරගන්න කෙනාටම කියලා withdraw කරගත්තට ගැටලුවක් නැහැ. වෙන කෙනෙක් ඉන්නවා නම් එයාට කියලා withdraw කරගත්තත් ගැටලුවක් නැහැ. ඒක මට අදාළ කාරණයක් නෙවෙයි. නමුත් හොඳ කෙනෙක් කතා බහ කරලා rate අඩු කෙනෙක් බලලා මේක කරගන්න. හරි. මම හිතන්නේ පැහැදිලි ඇති account එක හදන විදිය මේ විදිහට තමයි deriv එකේ අලුත් account එක හදන්නේ. ඉතින් ඔයාලා කවුරු හරි මේ වෙනකන් deriv එකේ account එකක් හදලා නැත්නම් deriv එකේ වැඩ කරලා නැත්නම් තවත් බල ඉන්න එපා. අදම එකතු වෙන්න deriv එකේ account එකක් හදන්න. ලොකු දේවල් කරන්න පුළුවන් මේ smart trader කියන එක ඇතුලේ. පැය ගණන් විනාඩි ගණන් බලන් ඉන්න ඕනේ නැහැ. අපිට tick වලින් entries ගන්න පුළුවන්. ඒවා ඇත්තටම trading නෙමෙයි පොඩි strategies තියෙන්නේ. ඒවා මම videos වලින් කරලා තියෙනවා කලින්. ඉස්සරහට මේ අලුත් එකේ videos කරන්න බලාපොරොත්තු වෙනවා. right? ඉතින් මෙතනින් volatility market අපිට select කරගන්න පුළුවන්. right? මම හිතන්නේ මේක දන්න අය දන්නවා. මෙතනින් tick ගන්න වෙනස් කරගෙන මොන හරි entry එකක් මොන හරි අපිට strategy එකක් use කරලා මේකේ rise the fall කියන එක purchase කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම මතක තියාගන්න මේවයි return rate සෑහෙන වැඩි. right? සෑහෙන වැඩි. ඔයාලා බලන්න net profit එක $9ක් ගෙවනවා. return rate එක 192ක් ගෙවනවා $10කට. ඉතින් මේ ටික් පහක් ඇතුළත තමයි මේ $9 ලැබෙන්නේ. ඉතින් මේ වගේ සෑහෙන දේවල් තියෙනවා මේකේ කරන්න මම ඉස්සරහට කියලා දෙන්නම්. account එකක් හදලා නැත්නම් අලුතෙන් account එකක් හදා ගන්න. account එක හදන්න තේරෙන්නේ නැත්නම් මට මේ display වෙන number එකට WhatsApp message එකක් දාන්න. මම කියලා දෙන්නම් කොහොමද account එකක් හදන්න කියලා. මම උදව් කරන්නම් වැඩේ කරගෙන යන්න. ඉතින් වීඩියෝ එක හොඳ නම් තව කෙනෙකුට බලන්න share කරන්න අමතක කරන්න එපා. like එකක් comment එකක් දාන්න අමතක කරන්න එපා. මොකද Binance XM වගේම තමයි මේ trading platform එකෙත් අපිට වැඩ කරගෙන යන්න හැකියාව තියෙනවා. මේකත් අද ඊයාපු එකක් නෙමෙයි. අවුරුදු 25කට වැඩිය පරණ trading platform එකක්. මම හිතන්නේ Binance XM වල ඇත්තටම Binance ආය මම හිතන්නේ 2013 වගේ XM වලටත් වඩා පරණ trading platform එකක්. මේකේ හරියට වැඩ කරනවා නම් ඔයාලටත් මේකේ හොඳ trading journey එකකට ඇතුල් වෙන්න පුළුවන්. හරි. ඉතින් ඒ මතක් කිරීමත් එක්ක අදට මම ඔයාලගෙන් සමුගෙන යනවා. මම ඉස්සරහට අරගෙන ඉන්නම් කොහොමද මේකේ පාවිච්චි වෙන strategies මොනවද පාවිච්චි කරන්න පුළුවන් indicators කියන එක පිළිබඳව. එතකොට ඔයාලට demo එකේ practice කරලා real එකට apply කරලා
ඔයාලට ප්‍රොෆිට් එකක් සොයා ගන්න පුළුවන්. හරි එහෙනම් අදට ඔයාලගෙන් සමුගෙන යනවා තවත් අලුත් වීඩියෝ එකකින්. ඔයාලා හැකි ඉක්මනින් හම්බ වෙන බලාපොරොත්තු වෙමින්. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්, ජයග්‍රාහී දවසක්.